සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. එක්තරා සභාවක් නගරයේ මැද විශාල එළිමහන් රැස්වීමක් පැවැත්තුවා. ඒ සංවිධානය කර මෙහෙයුවේ සභාවේ යෞවන පිරිසයි. රැස්වීම අවසන් කිරීමට පෙර සංවිධායක කණ්ඩායමටත් ඔවුන්ට උපදෙස් දුන් දේවසේවක පිරිසටත් වේදිකාවට ආරාධනා කර රැස්ව සිටි සියලු දෙනාම ඔවුන්ගේ වෙහෙස මහන්සිය බොහෝසේ අගය කළා. එම කණ්ඩායම එක් පුද්ගලයෙකු වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. කණ්ඩායම් නායකයා වුණේත් ඔහුයි. දින කීපයකට පසු එහි සිටි දේවසේවකයෙකුට ඔහුව මුණ ගැසුණු විට එතුමා ඔහුට ස්තුති කර සතුට ප්‍රකාශ කර විමසා සිටියේ රැස්වීම වෙලාවේ ඔබ වැඩි පේන්ට් හිටියේ නැත්තේ ඇයි යනුවෙනුයි. ඔහු පැවසුවේ මම පසුබිමේ සිටමින් වැඩ කරන්නයි කැමති යනුවෙනුයි. ඔහු තමාට ගෞරවය නම්බුව ගැනීමට උනන්දුනේ නැහැ. එම දේවසේවකයා පසුව පැවසුවේ ඒ කණ්ඩායම් නායක සහෝදරයාගේ නිශ්ශබ්ද හැසිරීම මට සම්පූර්ණ දේශනාවක් වුණා. ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීමේදී කැපී පෙනීම සේවීමට අවශ්‍ය නැතයි එය මට මතක් කර දුන්නා යනුවෙනුයි. අන් අය අපව විවෘතව අගය කළත් නොකළත් ක්‍රිස්තුස් වහන්සේට ගෞරවය දීමට අපට හැකි. සුරුසුරු ඊර්ෂ්‍යාවන් හෝ අයහපත් තරංගය පවා යටපත් කිරීමට ක්‍රිස්තුස් වහන්සේ පළමුව යන ආකල්පයට හැකි. ශුද්ධහන් 3:31 වෙනි පදයේ කියන්නේ උන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම් බවයි. 30 වෙනි පදයේ යොහන් බෞතිස්ත කියන්නේ උන්වහන්සේ වර්ධනය වෙන්නටත් මා අඩු වෙන්නටත් ඕනෑ යනුවෙනුයි. එම ආකල්පය අපට ඇති විට අප ක්‍රිස්තුස් වහන්සේගේ සේවයේ වර්ධනය සොයනු ඇති. අප කරන සියල්ලේදීම ඒ දෙස බලන අයගේ අවධානය යොමු යුත්තේ අප වෙත නොව ක්‍රිස්තුස් වහන්සේ වෙතයි. අපි මෙනෙහි කරමු. කැපී පෙනිය යුත්තේ අප නොව අප ක්‍රිස්තුස් වහන්සේට දෙන ස්ථානයයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ අපගේ සිතින් වචනෙන් සහ ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේව ගෞරවයට පැමිණෙන පිණිස අපව පාලනය කරමින් වැඩි වැඩියෙන් පාවිච්චි කළ මැනව. ආමෙන්.